අද මං හදන්න යන්නේ මං ආසම කෑමක්. සුෂි තමයි හදන්න යන්නේ. සුෂි කියපුවම වර්ග කීපයක්ම තියෙනවනේ. ඒ වයිනුත් මකී සුෂි කියන එක තමයි මං අද හදන්න යන්නේ. ඉතින් සුෂි හදන්න අවශ්‍ය කරන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික මම කැප්ෂන් එකේ දාලා තියෙනවා. හදන්න ආසයිට බලන්න පුළුවන්. මෙන්න මේ විදිහට මුලින්ම අපි බත් එක උයාගමු. බත් එක උයන්න සුෂි හදන සුෂි රයිස් එකම ගන්න. ඒකෙන් ග්‍රෑම් 200කට වතුර ග්‍රෑම් 220ක් තියලා හොඳින් උයා ගන්න ඕනේ. සාමාන්‍ය බතක් උයන විදිහටම තමයි උයන්න තියෙන්නේ. මේ විදිහට උයාගත්ත බත් එකට උණුවෙන්ම රයිස් විනිගර් ග්‍රෑම් 60ක් එකතු කරන්න ඕනේ. උණුවෙන්ම එකතු කරලා හොඳින් කවලම් කරන්න. මේ බත් එක ටිකක් ස්ටිකි රයිස් එකක් වගේ. ඉතින් ඒක ගැන බය වෙන්න එපා. ඒ සුෂි හදන බත් එකේ ඒ හාල් වර්ගයේ හැටි. ඉතින් මෙන්න මේ විදිහට රයිස් විනිගර් එකතු කරලා හොඳින් කවලම් කරලා බත් එක හදාගෙන පැත්තකින් තියාගන්න. ඒ වගේම මම මෙතනදී ලෑස්ති කරගෙන තියෙනවා හීනියට කපාගත්ත කියුකම්බර්, අවකාඩෝ, ඒ වගේම ස්මෝක් සැල්මන්. ඉතින් මෙන්න මේ වගේ දේවල් නම් මේවම ගන්න කියලා නෑ. ඔයා කැමති දේවල් දාලත් හදාගන්න පුළුවන්. ඔයා නොරි ෂීට් එක ගන්නකොට ඒක මේ විදියට සම්පූර්ණ ෂීට් එකම ගන්න නැතුව ඒක දෙකට කපලා භාගයක් විදියට ගන්න. ඒ වගේම අපි සුෂි හදන්න ගන්න මේ සුෂි මැට් එකත් ක්ලිම් රැප් එකකින් හොඳින් රැප් කරගන්න. එතකොට ලේසි අපිට හොඳින් රෝල් කරගන්න. දැන් අපි සුෂි එක හදමු. පියවරෙන් පියවර මං කියන්නම්. මුලින්ම මේ විදිහට නොරි ෂීට් එක තියලා ඒකට උඩින් අපි හදාගත්ත සුෂි රයිස් එක තියලා මේ විදිහට හොඳින් අතින් තුනී කරගන්න. මේ විදිහට අතින් හොඳින් තුනී කරගෙන ඊට පස්සේ මම මේ නොරි ෂීට් එක අනෙක් අතට හරවනවා. ඉතින් ඔයා බලා ගන්නකො මම කරන විදිය. ඉතින් මෙන්න මේ විදියට හරවගත්තයින් පස්සේ තමයි අපි කැමති දේවල් තියලා මේ විදියට රෝල් කරගන්න තියෙන්නේ. ඉතින් මම මෙතනදී ටිකක් විතර ඉදුණු අඹ ගෙඩියකින් හීනියට කපාගත්ත කෑලි දෙකක් එක්කම ස්මෝක් සැල්මන් එක අවකාඩෝ දාගෙන තමයි මම තියෙන්නේ. ඉතින් මේ වගේ දේවල් නම් ඔයා කැමති විදිහට එකතු කරගෙන මෙහෙම මැට් එකෙන් සුෂි මැට් එක අතින් තද කරගෙන දෙපැත්තෙන් රෝල් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට රෝල් කරගත්ත සුෂි රෝල ඔයා කපා ගන්න තමයි දැන් තියෙන්නේ. ඉතින් ඔයා මේක කපන්න ගන්නකොට හොඳට කැපෙන පීහකින් කපන්න නැත්නම් සුෂි ටික තැලෙනවා. එතකොට අර ලස්සනට අපිට පිළිගන්නවන්න බැරුව යනවා. ඒ වගේම මම ඔයාට සුෂි හදන තවත් විදියක් පෙන්වන්න තමයි යන්නේ. මෙන්න මේ විදියට නොරි ෂීට් එක තියලා සුෂි රයිස් එක මේ විදියට අතින් තුනී කරගන්න. ඒකටත් උඩින් මේ විදියට තල ඇට ටිකක් අරගෙන හැමින් බත් එක පුරාවටම විහිදෙන විදියට තල ඇට ටිකක් ඉහා ගන්න. තල ඇට ටික ඉහාගෙන අපි කලින් හරවගත්තා වගේ නොරි ෂීට් එක අනික අතට හරව ගන්න තමයි තියෙන්නේ. ඒකටත් උඩින් මෙන්න මේ විදියට ටූනාවලට මෙයොනීස් ටිකක් දාලා ලුණු ගම්රිස් දාලා හදාගත්ත පේස්ට් එක මේ විදියට තීරුවක් වගේ තියාගන්න. ඒකටත් උඩින් කියුකම්බර් පෙති දෙකක් තියලා සුෂි මැට් එක අත් දෙකෙන් තද කරගෙන දෙපැත්තෙන් හොඳින් රෝල් කරගන්න. ඊට පස්සේ ඉතින් හොඳින් කැපෙන පිහියකින් කෑලි ටික කපලා වෙන් කරගෙන රස බලන්න තමයි තියෙන්නේ. ඒ වගේම සෝයි සෝස් එක්ක තව වසාබි ටිකකුත් දාගෙනම රස බලන්න. එතකොට සුෂි එකේ රස වැඩි. ඉතින් ඔයාට ප්‍රී වෙලාවක් හම්බුනම මේ රෙසිපිය try කරලා බලන්න. මතක ඇතිව රස කොහොමද කියලා මටත් කියන්න අමතක කරන්න එපා. ඉතින් ගොඩක් ස්තුතියි වෙනදා වගේම මගේ වීඩියෝ එක බලන්න හිටියට.